ගණන් 1000ක් හදන්න ඕනද මේක තේරුම් ගන්න? පිස්සුද බං? සිද්ධිය හොඳට බලන් ඉන්න. අඩේ. ඔච්චරයි. දැන් මේ 9 පන්තියේ තියරි 9 grade 9 වල තියරි ක්ලාස් එකේ ඉන්න ගමන් අපි කතා කරන දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. දැන් ටිකකට කලින් ඉගෙන ගත්තා 10 පාදයේ දෙකේ පාදයට කරන විදිය. දැන් කියලා දෙන්න යන්නේ දෙකේ පාදයේ 10 පාදයට හරවන විදිය. දැන් මේකට මෙහෙමයි. අර නිකන් ඔහේ කටපාඩම් ස්ටයිල් එකකට එන්න එපා. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන 10 පාදයේ සංඛ්‍යා යනු 10 බල භාවිතා කර ලියපු සංඛ්‍යා. දෙකේ පාදයේ සංඛ්‍යා කියන්නේ දෙකේ බල භාවිතා කරමින් ලියලා තියෙන සංඛ්‍යා. ඒතර 10 පාදයේ සංඛ්‍යාවක් නම් මේ බලන්නකෝ. ඔයාට මෙතන තිබ්බොත් 539. ඇත්තටම මේ තියෙන්නේ එකේ ගොඩවල් 9ක්. එකේ ගොඩවල් කියන්නේ 10 බිඳුවේ ගොඩවල් 9ක් කියන එකනේ. එතකොට මේ 10 කියන්නේ මේ 3 කියන්නේ 10 ස්ථානය නැත්නම් 10 ගොඩවල්. ඒ කියන්නේ 10 එකේ බලේවා 3ක්නේ. එතකොට මේ තියෙන්නේ මෙතන 100 ගොඩවල් 5ක්. 100 කියන්නේ 10 දෙකේ බලය. 10 දෙකේ බලේවා 5ක්. ඔන්න ඕක තමයි 10 පාදයේ සංඛ්‍යා කියන්නේ. මෙන්න මේ විදිහට 10 බල උපයෝගී කරගෙන ලියපු එකට. හොඳට ඔළුවට දාගන්න සීන් එක කටපාඩම් කරන්න එපා. මැත්ස් නම් කටපාඩම් කරන්නම එපා. කරොත් ඉවරයි. ඔයා මොන ලෝකෙන් හරි වඩ ටියුෂන් යන්න ඕන නම් හොඳට තියරිය උගන්වන ගුරුවරයෙක්ම හොයා ගන්න ඕනේ. ඒක තමයි නීතිය. හරි ඒක තමයි ක්‍රමේ. නැත්තම් බොරුනේ රැල්ලට ගිහින් අන්තිමට වැල්ලට ගහගෙන එනවා. මේ වෙරළට ගහගෙන එනවා අන්තිමට. වතුර ටික අන්තිමට යයි රැල්ලට යන්න ඔහේ. අන්තිමට වෙරළට ගහන් ඇවිල්ලා ඔහේ ඉතුරු වෙනවා. ඒ වගේ තමයි. අපිට හම්බෙනවා 1.1 ඔන්න ඔහම තිබ්බා කියන්නකො. ඔය එක තියෙන්නේ දෙකේ පාදේ. දැන් ඔන්න ඔය දෙකේ පාදයෙන් තියෙන මිනිස්සයව 10 පාදයට ගෙනියන්න ඕනේ. මෙයා හැදිලා තියෙන විදිහ දෙකේ බලත් එක්ක මූ ඉන්න විදිය පොඩ්ඩක් අපි ඇදලා මේක පෙන්නමුද දිගෑරලා පෙන්නමුද මූ ඉන්නේ මෙන්න මෙහෙම කියලා පෙන්නමුද අපි. මෙතන 10 බිඳුවේ බලය එකේ බලය දෙකේ බලය වුණා නම් මෙතන දෙකේ බලවලින් තියෙන්නේ. දෙකේ බිඳුවේ බලය දෙකේ එකේ බලය දෙකේ බලය දෙකේ තුනේ බලය. මේ මොනවාද? දෙකේ බිඳුවේ බලය. මේ මොනවාද? දෙකේ එකේ බලය. මේ මොනවාද? දෙකේ බලය. මේ මොනවාද? දෙකේ තුනේ බලය. සුපිරිනේ සුපිරි. එතකොට දෙකේ තුනේ බලයව කීයක් තියෙනවද? 1යි. දෙකේ බලයව කීයක් තියෙනවද? 1යි. සුපිරි. දෙකේ එකේ බලයව නෑ බිඳුවයි. දෙකේ බිඳුවේ බලයව කීයක් තියෙනවද? 1යි. අඩෝ සුපිරිනේ සුපිරි. දෙකේ තුනේ බලය දෙවරක් තුනද? දෙන්නේ දෙවරක් තුන. දෙකේ තුනේ බලය දෙවරක් දෙක 8යි. 8 වරක් 1 8යි. දෙකේ බලය දෙවරක් 2 4යි 4 වරක් 1 4යි. දෙකේ එකේ බලය 2යි. දෙවරක් බිඳුවයි. දෙකේ බිඳුවේ බලය 1යි. එක් වරක් 1යි. අන්තිමට මෙන්න මෙතන 1.1 දෙකේ පාදය කියලා පෙනී සිටින සංඛ්‍යාව 10 බල භාවිතා කරමින් ලියන 10 පාදයට හැර වූ විට 8යි 4යි 12යි 1යි 13යි. අනේ ඕම්බොලේ උත්තරේ මොකද්ද කරන්න තියෙන්නේ? ඒ එක් එක්කෙනාගේ ස්ථානීයගය. එතන තියෙන්නේ දෙකේ බිඳුවේ බලය, දෙකේ එකේ බලය, දෙකේ බලය, දෙකේ තුනේ බලය, දෙකේ හතරේ බලය කියලා පිළිවෙලට. 10 පාදේ 10 බිඳුවේ බලය, 10 එකේ බලය, 10 දෙකේ බලය, 10 තුනේ බලය, 10 හතරේ බලය, 10 පහේ බලය. හරි අපිට තුනේ පාදයෙන් ලියනවනම් කොහොමද කෙනෙක් තුනේ පාදයෙන් ලියන්නේ? තුනේ බල පාවිච්චි කරලා, හතරේ පාදයෙන් හතරේ බල පාවිච්චි කරලා, පහේ බල පාවිච්චි කරලා. එතකොට පහේ බිඳුවේ බලය, පහේ එකේ බලය, පහේ දෙකේ බලය, පහේ තුනේ බලය, පහේ හතරේ බලය. සිම්පල් නැද්ද මේක? ඔච්චරයි ඕකේ තියෙන්නේ. ගණන් 1000ක් හදන්න ඕනද මේක තේරුම් ගන්න? පිස්සුද බං? සිද්ධිය හොඳට බලන් ඉන්න. අඩේ. ඔච්චරයි.